කොස්සට තියෙනවා නම් මේ වගේ කොස්සට බැදිමක් හදාගමු දයාලුවනේ. ඉන්දුක මේ පැත්තට අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. කොස්සට ටිකක් අරගෙන හොඳින් සෝදලා මේ වගේ දික්කතට මම කපා ගත්තා. වතුර හොඳින් බේරලා අරගන්න ඕන. තාච්චිට තෙල් ටිකක් දාලා හොඳින් රත් වෙන්න ඇරලා කොස්සට ටික මේ විදියට මම තෙලට දාගන්නවා. ටිකක් බෙද ගන්න ඕන මේ වගේ. කොස්සට ටිකේ හොඳ සුවඳක් කෙද්දී හීනිට කපාගත්ත ලුණු ටිකක් දාගන්න ඕන. ඉපේ ගින්දර අඩු කරලා තමයි අපි මේක බෙද ගන්න ඕන. ලුණු ටිකක් බෙදෙද්දී හොඳ සුවඳක් එනවා. ඒ වෙලාවට මම දාගන්නවා කරපිංච ටිකකුයි කොච්චි ටිකකුයි. කොච්චි ටික හීනිට මම කපා ගත්තා. අමු මිරිස් උනත් දාගන්න පුළුවන්. දැන් මේ ටික හොඳින් විනාඩියක් විතර කලවම් කරලා ලුණු අවශ්‍ය පමණ දාගන්න ඕන. කහ චුට්ටකුත් අවශ්‍ය පමණ දාගන්න ඕන. ඊළඟට ගම්මිරිස් කුළු ටිකකුත් මම දාගන්නවා. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. මේ ටික සේරම රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕන. දැන් මේ ටික ඔක්කොම රන්වන් පාට වෙනකම් බෙදිලා තියෙන්නේ. මේ වෙලාවේ මම කෑලි මිරිස් ටිකක් දාගන්නවා. කෑලි මිරිස් ඔයාලගේ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මේ වෙලාවේ ලුණු රස බලලා ලුණු මරි නම් ඒකත් දාගන්න තව ටිකක්. දැන් මම කොස්සර ටික තව ටිකක් බෙද ගන්නවා. මෙන්න මේ ගානට බෙදෙන්න ඕන. දැන් කොස්සට බැදිම හරි. දැන් මේ ටික හොඳටම නිවෙන්න අරින්න. වැඩට යන අයට බත් මුලට බඳින්න නියම බෙදුමක්. මේක ඔයාලට හොඳට ජීවාණුහරණය කරගත්ත බෝතල් වල දාලා කල් තියාගන්න පුළුවන්. ඉතින් වෙනදා වගේම මගේ channel එක follow කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් තවත් රසම රස රෙසිපි බලන්න මගේ channel එක follow කරලා තියාගන්න. ගිහිල්ලා නම් සුබ දවසක්.